හොඳයි පින්වතුනි හැමදිනාම සාදුකාරය පවත්වන්නට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී මේ පින්වතුන් සෑම සියලු දෙනාම මේ ස්ථානයට පැමිණිලා අටසිල් දසසිල් ආදී ඉහළ සීලයන් සමාදන් වෙලා අද දවස පුරාවටම නොයෙකුත් ප්‍රතිපත්ති පූජාවන්හි ආමිස පූජාවන්හි නිරත වුණා. ඒ වැඩසටහන් මාලාවේ අවසාන කොටස හැටියට මේ ධර්මානුශාසනාවත් සිල් පවාරණයත් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ ඕපම්මක වග්ගයේන බොහෝම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි පින්වතුනි රත විනීත සූත්‍රය. සමහර පින්වතුන් අහලත් ඇති මේ සූත්‍ර දේශනාව පිළිබඳව. පින්වතුනි, මේ සූත්‍රය ඊටාම ගැඹුරු සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නට මූලික වුණු කතාවක් තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කරනවා. මේ භික්ෂුන් වහන්සේලා වැඩම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපන් ගමේ ඉඳලා. කොහෙද බුදුරජාණන් වහන්සේගේ උපන් ගම? කපිලවස්තුව. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් ප්‍රදේශයට ජාත භූමක කියලාත් කියනවා. එතකොට මේ ජාත භූමක භික්ෂුන් වහන්සේලා කපිලවස්තුවෙන් පැමිණි මේ පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා සතුටු සාමීචි යෙදිලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, කපිලවස්තුවේ ඉන්නවද භික්ෂුන් වහන්සේලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන දස කතාවන්හි යොදවන මේ දස කතාවන්හි භික්ෂුන් වහන්සේලාව පුරුදු පුහුණු කරන අවවාද කරන භික්ෂුවක් ඉන්නවාද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා කියනවා, එහෙමයි ස්වාමීනි. මන්තානි කියන බැමිණියගේ පුත්‍රයා වුණ පුන්න කියන මහරහතන් වහන්සේ, උන්වහන්සේට කියන්නේ මන්තානි පුත්ත පුන්න. මෙන්න මේ රහතන් වහන්සේ තමන් වහන්සේ
ඒ ಗುಣධර්ම ආරක්ෂා කරගනිමින් තමන් ඇසුරු කරන භික්ෂුන් වහන්සේලාටත් ඒ ಗುಣධර්ම පුරුදු පුහුණු කරනවා. එහෙමනේ පින්වතුනි සත්පුරුෂයෙකුගේ ගුණය තමන් මුලින් මේ ගුණෙහි පිහිටලා තමයි තව කෙනෙක්ව ඒ ගුණයට යොමු කරන්නේ. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා මේ සාකච්ඡාව කරනකොට බුදුරජාන් වහන්සේ සමීපයේම වැඩ ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ කතාව අහලා කල්පනා කරනවා මේ කියපු මන්තානිපොත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න තියෙනවා නම් උන්වහන්සේ සමග කතා බහ කරන්න තියෙනවා නම් ඒක අපිට ලොකු භාග්‍යයක්. ඒක අපිට ලොකු වටිනාකමක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා. පිටුතුනි කපිලවස්තු ඉඳලා රජගහ නුවර තියෙනවා යොදුන් 60ක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ටික කාලයක් වැඩ ඉඳලා රජගහ නුවරින් වැඩම කරනවා සවැත් නුවර ජේතවනාරාමයට. පින්තුනි සවැත් නුවර ඉඳලා කපිලවස්තුවට තියෙන්නේ ඊටාම කෙටි දුරයි. යොදුන් 15කට ආසන්න වෙන්න තරම් කෙටි දුරක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනයේට වැඩියා කියලා ආරංචි වුණ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කපිලවස්තුවේ ඉඳලා පාත්‍ර සිවුරු අරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සවැත් නුවරට වඩිනවා. මේ සවැත් නුවරට වැඩම කරපු මන්තානිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සතුටු සාමීචි යෙදිලා දිවා විහරණේ සඳහා අන්ද වනයේට වැඩම කරනවා. දිවා විහරණය කියලා කියන්නේ රහතන් වහන්සේලා දහවල් කාලයේදී සමවත් සුවයෙන් කාලය ගත කරනවා. ඉතින් ඒ සමවත් සුවයෙන් විවේකීව කාලය ගත කරන්න විවේක ස්ථානයකට වැඩම කිරීම රහතන් වහන්සේලාගේ ස්වභාවයක්. ඉතින් මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේත් අන්ද වනයේට වැඩම කරලා ටික වෙලාවක් යනකොට එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා සැරියුත් මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දකින්නට කතා බහ කරන්නට අවශ්‍යයි කියලා කියපු මන්තානිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනයේට වැඩියා. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා මේ දැන් ටිකකට කලින් දිවා විහරණයට අන්ද වනයේට වැඩියා. සරියුත් මහරහතන් වහන්සේත් ඉක්මනටම නිසීදනේ අරගෙන පත්කඩේ අරගෙන මේ පුන්න මහරහතන් වහන්සේ වැඩම කරපු මාර්ගයෙන් අන්ද වනයේට වඩිනවා. සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරනකොට දකිනවා පුන්න මහරහතන් වහන්සේ ඒ වෙනකොට ගහක් මුල සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ කරදර කරන්න ගියේ නැහැ. බාධා කරන්න ගියේ නැහැ. උන්වහන්සේ ඒ සමීපයේම තිබුණු ගහක් මුල පත්කඩේ එලලා සමවත් සුවයෙන් වැඩ හිටියා. මේ මහරහතන් වහන්සේලා දෙනමම එකම වෙලාවේදී සමවත් සුවයෙන් නැගිටලා සරියුත් මහරහතන් වහන්සේ පුන්න මහරහතන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කතා බහ කරලා සුවදුක් විමසලා මේ පුන්න මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වතුනි ප්‍රඥාවන්ත මිනිස්සු කාගෙන් හරි ප්‍රශ්නයක් අහනකොට කවදාවත් ප්‍රතිපිලිතුරට නෑ බෑ කියන වචනයක් එන්න ප්‍රශ්න අහන්නේ නෑ. මොකද එහෙම ඇහුවොත් මොකද වෙන්නේ? තවදුරටත් ඒ සංවාදය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නෑ. ප්‍රඥාවන්ත නොවන අය තමයි
ඕන එකක් වෙච්චාව කියලා මොන හරි දෙයක් අහන්නේ. එතකොට මේ සංවාදය එතනින් එහාට පවත්වන්න බෑ. සංවාදේ පවත්වන්න නම් තව දේවල් අහන්න කියන්න වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ නිසා භ්‍රමචර්යාව පූර්ණේ කරනවාද කියලා. එතකොට ඒක සත්‍යයක්නේ. නැහැ කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එහෙමයි මම බුදුරජාණන් වහන්සේ උදෙසා භ්‍රමචර්යාව පුරනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේ භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ මොකක් උදෙසාද? ඔබ වහන්සේ භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ සීල විසුද්ධිය උදෙසාද? ඔබ වහන්සේ භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ චිත්ත විසුද්ධිය උදෙසාද? නැත්නම් ඔබ වහන්සේ භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ දිට්ඨි විසුද්ධිය උදෙසාද? ওই විදිහට සප්ත විසුද්ධීන් ගැන අහනවා. පින්වතුනි මේ සූත්‍රයේ ප්‍රධානම කාරණා හත තමයි මොනවාද? සප්ත විසුද්ධි ධර්ම. එතකොට පුන්න මහරහතන් වහන්සේ කියනෝ නැහැ. මම භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ සීල විසුද්ධිය උදෙසා නෙමෙයි. දිට්ඨි විසුද්ධිය උදෙසාත් නෙමෙයි. චිත්ත විසුද්ධිය උදෙසාත් නෙමෙයි. කාංකා විතරණ විසුද්ධිය උදෙසාත් නෙමෙයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උදෙසාත් නෙමෙයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය උදෙසාත් නෙමෙයි. ඥාන දර්ශන විසුද්ධිය උදෙසාත් නෙමෙයි. එහෙනම් මොකටද? මම භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ අනුපාදා පරිනිර්වාණය උදෙසා. මොකද පින්විතේ අනුපාදා පරිනිර්වාණය කියන්නේ? කිසිම දෙයකට උපාදාන නොකරන තත්වයකට පැමිණිලා පිරිනිවන් පෑම. එතකොට පින්තුනි පෘථග්ජනේ කවදාවත් පිරිනිවන් පාන්නේ නැහැ. මොකද පෘථග්ජනයෝ මේ පිරිනිවන් පාන්නේ නැත්තේ පෘථග්ජනයන්ගේ අවසාන මොහොතේදී සියල්ල උපාදාන කරගෙනමයි අවසන් ගමන යන්නේ. නමුත් රහතන් වහන්සේලා කිසි දෙයක් අල්ලගෙන උපාදාන කරගෙන පිරිනිවීමටපත් වෙන්නේ නැහැ. ඒකයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ අහනවා "ඇවැත්නි එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද?" මහරහතන් වහන්සේ කියනවා "නැහැ ස්වාමී." එහෙනම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ චිත්ත විසුද්ධියද? ඒත් නෑ. ඊළඟට අහනවා අනුපාදා පරිනිර්වාණය කියන්නේ දිට්ඨි විසුද්ධියද? ඒත් නෑ කියනවා. ඊළඟට අහනවා අනුපාදා පරිනිර්වාණය කියන්නේ කාංකා විතරණ විසුද්ධියද? පුන්න මහරහතන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි. ওই විදිහට සප්ත විසුද්ධීන් ගැනම අහනවා. සරියුත් හාමුදුරුවෝ අහනවා එහෙනම් ඇවැත්නි අනුපාදා පරිනිර්වාණය කියන්නේ මේ ධර්ම හතෙන් වෙන් වෙච්ච වෙන මොකක් හරි ධර්මයක්ද? පුන්නහාඳුරු කියනවා නැහැ ස්වාමීනි. මේන් වෙන් වෙච්ච දෙයක්වත් නෙමෙයි. එතකොට සරියුත් හාමුදුරුවෝ අහනවා ඇවැත්නි ඔබ කියන කතාව හරිම ගැටලු සහගතයි. ඔබ භ්‍රමචර්යාව පූර්ණේ කරන්නේ අනුපාදා පරිනිර්වාණය වෙනුවෙන්. එතකොට අනුපාදා පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද කියලා ඇහුවොත් ඔබ ඒත් නෑ කියනවා. දිට්ඨි විසුද්ධියද කියලා ඇහුවොත් ඒත් නෑ කියනවා. චිත්ත විසුද්ධියද කියලා ඇහුවොත් ඒත් නෑ කියනවා. කාංකා විතරණ විසුද්ධියද කියලා ඇහුවොත් ඒත් නෑ කියනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියද කියලා ඇහුවොත් ඒකත් නෑ කියනවා. එතකොට මොකද්ද අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑම කියලා කියන්නේ කියලා. එතකොට පුන්න මහරහතන් වහන්සේ කියනවා ප්‍රඥාවන්ත
මිනිස්සු උපමාවකින් උනත් දෙයක් තේරුම් ගන්නවා. ප්‍රඥාවන්ත මිනිස්සු යම් කිසි උපමාවක් කියෝ මේ උපමාවෙනුත් කරුණු කාරණා වටහා ගන්නවා. ඒ නිසා මම උපමාවක් කියන්නම් කියලා කිව්වා. පුන්න මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි කොසල් රජතුමාට මේ සවැත් නුවර ඉඳලා සාකේත නුවරට හදිස්සි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි කොසල් රජතුමාට සවැත් නුවර ඉඳලා සාකේත නුවරට යොදුන් 7ක් තියෙනවා. ඉක්මනට යන්නත් ඕනේ. හදිසි කටයුත්තක්. එතකොට රජතුමා යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරනවා මෙන්න මේ ගමන ඉක්මනින් යන්න. මොකද්ද ක්‍රමවේදේ? ওই ක්‍රමවේද නිසා තමයි මේ සූත්‍රයට නම වැටිලා තියෙන්නේ රත විනීත කියලා. විනීත එහෙම නැත්නම් හික්මුණු ඊටාම හොඳින් පුහුණු කළ ජව සම්පන්න අශ්වයන් යෙදු රත 7ක් යොදුනෙන් යොදුන තියෙනවා. පැහැදිලිද? ඊටාම හික්මුණු ජව සම්පන්න කීකරු අශ්වය යොදපු රතවල් විනීත රතවල් 7ක් යොදුනෙන් යොදුන තියෙනවා. රාජමාලිගාවේ දොරටුවේ ඉඳලා පළවෙනි රතෙන් එක යොදුනක් යනවා. ගිහිල්ලා ඒ රතෙන් බැහැලා ඊළඟ රතේට ගොඩ වෙනවා. ඒ රතෙන් ඊළඟ යොදුන යනවා. ඒ යොදුන ගිහිල්ලා ඒ යොදුනෙන් පස්සේ එතනින් බැහැලා ඊළඟ රතේට ගොඩ වෙනවා. ওই විදිහට රතෙන් රතේට ගොඩ වෙමින් සාකේත නුවරට ඉක්තාම ඉක්මනින් යනවා. රතයක් නවත්තන යොදුනකින් ඊළඟ රතේට නගිනවා. ඒ රතෙන් තව යොදුනක් යනවා. ඒ රතේ එතනින් නවත්තනවා. ඊළඟ රතේට නගිනවා. ওই විදිහට සාකේත නුවරට ඉතාම ඉක්මනින් යනවා. සාකේත නුවරට ගියාට පස්සේ ඒ සාකේත නුවර ඉන්න අමාත්‍යවරු අහනවා රජතුමනි ඔබතුමා සවැත් නුවර ඉඳලම මේ රතේද සාකේත නුවරට ආවේ? එතකොට රජතුමා ඊටාම පැහැදිලිව කියනවා මේ පිරිසට නැහැ. මම රත 7ක් යොදාගත්තා. මේ රතෙන් නෙමෙයි මම මාලිගාවෙන් පිටත් උනේ. මම මාලිගාවෙන් පිටත් වුණ රතය ටික දුරක් ගිහිල්ලා ඒ රතෙන් බැහැලා වෙන රතයකට වෙන රියකට ගොඩ වුණා. ඒකෙන් තවත් යොදුනක් ගිහිල්ලා ඊළඟ රතේට නැග්ගා. ওই විදිහට රත 7කින් බහිමින් නැවත ගොඩ වෙමින් මම මේ සාකේත නුවරට ආවේ. එතකොට මේ පිරිසට ඒක පැහැදිලි වෙනවා. පුන්න මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මෙන්න මේ සප්තවිසුද්ධියත් ඔන්න ඔය වගේ. මොකද්ද පින්වතුනි ඒ ක්‍රමවේදය? මුලින්ම තියෙන සීල විසුද්ධිය. සීලෙන් පිරිසුදු භාවයට පත්වීම. පින්වතුනි යම් කිසි කෙනෙකුට සීලේ පිරිසුදු භාවයක් අවශ්‍යයි මොකක් උදෙසාද? දෙවනි රතේට යන්න. මොකද දෙවනි රතය? චිත්ත විසුද්ධිය. ඒ කියන්නේ අපි සීලය කියන එක ගත්තොත් සරලවම අපි කතා කරන්නේ කය වචනේ දෙක සංවර කර ගැනීමනේ සීලය කියන්නේ. එතකොට මූලික වශයෙන් කෙනෙකුගේ කය වචනේ සංවර වීම, සීලවන්ත භාවයට පත්වීම, සීලෙන් පිරිසිදු වීම කියන එක අවශ්‍ය වෙනවාමයි. කෙනෙක් කියන්න පුළුවන් සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් පින්වතුනි සීල විසුද්ධිය මේ ගමන් මාර්ගයේ මූලික පදනමයි, අඩිතාලම. සීල විසුද්ධියෙන් ඒ පුද්ගලයා ඊළඟට යනවා චිත්ත විසුද්ධියට. සිතෙහි
පිවිතුරු භවට පිරිසුදු භාවයට යනවා. එතකොට සිත ප්‍රගුණ කරලා ඒ සිත ප්‍රගුණ කිරීම වශයෙන් පින්වතුනි ඊළඟට ඒ පුද්ගලයා යනවා දිට්ඨි විසුද්ධියට. ඒ කියන්නේ කෙලින්ම සීල විසුද්ධියෙන් ඉස්සරහට යනව නෙමෙයි. සීල විසුද්ධියෙන් පූර්ණේ කරලා යම් මට්ටමකට ඇවිල්ලා ඊළඟට චිත්ත විසුද්ධියට යනවා. සිත වැඩිවීමට සිත ප්‍රගුණ කිරීමට යොමු වෙනවා. චිත්ත විසුද්ධිය ප්‍රගුණ කරන කෙනා ඒ මට්ටම සම්පූර්ණ කරනකොට ඊළඟට දිට්ඨි විසුද්ධියට යනවා. මොකද දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ නාම රූප පිළිබඳව මනසේ වටහා ගැනීම. පුද්ගලාදී මේ ස්වභාවයන් පිළිබඳව වටහා ගැනීම දෘෂ්ටිය නිවැරදි කර ගැනීමක් සිද්ධ කරනවා. දෘෂ්ටිය පිරිසිදු කිරීමක් සිද්ධ කරනවා. දිට්ඨි විසුද්ධිය ලැබපු කෙනා ඊළඟට යනවා කාංකා විතරණ විසුද්ධියට. පිංගතුනි කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ දෘෂ්ටිය නිවැරදි කරගත්ත පුද්ගලයා ඊළඟට හේතුඵල ධම පිළිබඳව එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව නිවැරදිව අවබෝධයක් ඇති කරගන්නවා. තේරෙනවනේ? පටිච්ච සමුප්පාදයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් පිරිසුදු භාවයක් ඇති කරගත්ත කෙනා ඊළඟට යනවා පින්වතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. පින්වතුනි මෙතනින් තමයි හුඟක් දෙනෙක් මොනා කරගන්නේද? වැඩේ අවුල් කරගන්නේ. ඒ කියන්නේ හුඟක් දෙනෙක් මේ මට්ටම දක්වා ටික ටික තමන්ගේ චිත්තසංතානයන් පුරුදු පුහුණු කරගෙන යනවා. මේ කොටසේදී එහෙම නැත්නම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන කොටසේදී පින්වතුනි ඒ පුද්ගලයාට පහළ වෙනවා උද්‍යව්‍යාන දර්ශන ඥානය. මෙන්න මේ ඥානය පහළ වෙනවත් සමගම පින්වතුනි මේ පුද්ගලයාට ඇති වෙනවා උපක්ඛිලේශ 10ක්. මොනවාද ඇති වෙන්නේ? උපක්ඛිලේශ 10ක් ඇති වෙනවා. මොනවාද පින්වතුනි උපක්ඛිලේශ? ආලෝක, ඕභාස, ප්‍රීති, පස්සද්ධි, අදිමොක්ඛ, පග්ගහ, සුඛ, ඥාන, ස්මෘති, උපේක්ෂා, නිකාන්ති කියන මෙන්න මේ කාරණා 10. පින්වතුනි සිත ප්‍රගුණ කරන කෙනාට තමන්ගේ සිත ප්‍රගුණ කරගෙන යනකොට විවිධ ආලෝකයන් පේන්න පටන් ගන්නවා. සමහර අයට තමන්ගේ සිත ප්‍රගුණ කරගෙන යනකොට අධික චිත්ත ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා. සමහර අයට තමන්ගේ සිත ප්‍රගුණ කරගෙන යනකොට සිතෙහි ඊටාම දැඩි සංසිඳීමක් දැනෙන්න පටන් ගන්නවා. තව කෙනෙකුට මේ සිත දියුණු කිරීම කරගෙන යනකොට ඒ පිළිබඳව අධික වීරියක් ඇති වෙනවා. සමහර අයට සිත ප්‍රගුණ කරගෙන යනකොට පින්වතුනි අචල වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ වගේම පින්වතුනි මේ කියන දස උපක්ඛිලේශ ඇති වෙන පුද්ගලයා කල්පනා කරනවා දැන් මම නිවන් අවබෝධ කරගෙන ඉවරයි කියලා. ඇයි? සමහර අයට අධික ප්‍රීතියක්, සංසිඳීමක්, සිතෙහි සංසුන් බවක් ඇති වෙනවා. අචල වූ සිහියක් ඇති වෙනවා. ඒ කියන්නේ සිහිය Tamanට සෙලවෙන බවක් තේරෙන්නේ නැහැ. විවිධ ආලෝකයන් Tamanට දැర్శණය වෙනවා වගේ පේනවා. ඒ මොකද්ද? ඒ වලට පිංගුතු කියන්නේ දස උපක්ඛිලේශ. සිත ප්‍රගුණ කරගෙන යනකොට Tamanගේ සිත තුල ඇතිවෙන යම් යම් ක්‍රියාකාරකම්. එතකොට කෙනෙක් රැවටෙනවා දැන් මම නිවන් අවබෝධ කරගෙන ඉවරයි කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා
ඔතනින් නවතිනවා. එතකොට හරියට ගත්තොත් ඒ පුද්ගලයා නිවන් අවබෝධ කරලාද අවබෝධ කරලා නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? උපක්ඛිලේශ වලට අහු වෙලා එක තැනකදී හිර වෙනවා. නතර වෙනවා. පිංගතුනි ප්‍රඥාව මෙහෙවන කෙනා ඊටාම හොඳින් තේරුම් ගන්නවා මේ ඇතිවෙන සියලුම දේවල් මගේ සිත තුළ ඇතිවෙන උපක්ඛිලේශ කියලා. ඒ ස්වභාවයේ තේරුම් ගත්ත කෙනා පිංගතුනි ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යොමු වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් පිංගතුනි ඒ පුද්ගලයාට ඥාන ස්වභාවයන් කිහිපයක් පහළ වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් ඒ පුද්ගලයා ඊළඟට යනවා ඥාන දර්ශන විසුද්ධියට. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය කියන මෙන්න මේ తත්වය. එතකොට පුන්න මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි චිත්ත විසුද්ධියෙන් යම් කිසි කෙනෙක් අනුපාදා පරිනිර්වාණයට පත් වෙනවා නම් පෘථග්ජනයොත් පරිනිර්වාණයට පත්විය යුතුයි නේද? සීල විසුද්ධියෙන් විතරක් යම් කිසි කෙනෙක් අනුපාදා පරිනිර්වාණයට පත් වෙනවා කියලා කියනවා නම් පෘථග්ජනයත් පරිනිර්වාණයට පත්විය යුතුයි. ඇයි සීල විසුද්ධිය ඈත්තොත් ඇති කර ගන්නවනේ නේද? සීලේ පිරිසුදු භාවය ඈත්තොත් ඇති කර ගන්නවා. හැබැයි අපි සීල විසුද්ධිය ඇති කරගත්තාට අපිට පිරිනිවන් පාන්න පුළුවන්ද? අනුපාදා පරිනිර්වාණයට පත් වෙන්න බෑ. තාම අපි සීල විසුද්ධිය විතරයි. සමහර විට කෙනෙක් චිත්ත විසුද්ධිය දක්වා ගිහිල්ලා තියෙන්න පුළුවන්. හුඟක් අය චිත්ත විසුද්ධියෙන් එහාට යන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට පුන්න මහරහතන් වහන්සේ කියනවා සීල විසුද්ධියෙන් යන කෙනා ඊළඟට චිත්ත විසුද්ධියට යන්න ඕනි. චිත්ත විසුද්ධිය පුරුදු කරපු කෙනා ඊළඟට දිට්ඨි විසුද්ධියට යන්න ඕනි. දිට්ඨි විසුද්ධියට ගියපු කෙනා ඊළඟට කාංකා විතරණ විසුද්ධියට යන්න ඕනි. කාංකා විතරණ විසුද්ධියට ගිය කෙනා ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න ඕනි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ගිය කෙනා ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්න ඕනි. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගිය කෙනා අවසානයේ ඥාන දර්ශන විසුද්ධියට යන්න ඕනි. කොසල් රජතුමා සාකේත නුවරට යන්න එක රථයකින් ගිහිල්ලා ඒකෙන් බැහැලා තව රථයකට ගොඩ වෙලා ඒ රථයෙන් රථේ මාරු වෙමින් ඉදිරියට ගියා වගේ මේ එකට එකක් බැඳිලා තියෙන්නේ ඒ පිළිවෙලින් යා යුතුයි. සීල විසුද්ධිය විතරක්ම ගිහිල්ලා කාටවත් අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න බෑ. දිට්ඨි විසුද්ධියෙන් විතරක් ඉස්සරහට ගිහිල්ලා කාටවත් අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න බෑ. අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් ඒ සප්ත විසුද්ධීන් අපි ප්‍රගුණ කළ යුතුයි. පින්තුනි මෙන්න මේක තමයි මේ සූත්‍රයෙන් සඳහන් වෙන කාරණා 7. බොහෝම කෙටියෙන් කිව්වේ කාල වේලාව නැති නිසා. නමුත් පින්තුනි මේ සූත්‍රය ඊට වඩා හුඟා ගැඹුරු, ඊටාම ගැඹුරු කාරණා කතා කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. එච්චර ගැඹුරට කරුණු කාරණා කතා කරන්න කාල වේලාව නෙමෙයි. අවසානයේදී පින්වතුනි හරි ලස්සන සිද්ධියක් වෙනවා මේ සූත්‍රයේදී. මුලින් සරියුත් මහරහතන් වහන්සේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කතා බහ කළා විතරයි. කතා බහ කරලා සරියුත් මහරහතන් වහන්සේ ධර්ම සාකච්ඡාවකට මුල පිරුවා. සරියුත් මහරහතන් වහන්සේ දන්නවා වුණාට මේ ඉන්නේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියලා. මන්තානිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ නැහැ මේ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේ කියලා. සරියුත් හාමුදුරුවෝ අහනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ නම මොකද්ද? ඔබ වහන්සේට සබ්‍රහ්මචාරින් වහන්සේලා මොන නාමයකින්ද අමතන්නේ?
එතකොට පුන්න මහරහතන් වහන්සේ කියනවා "ඇවැත්නි මගේ නම පුන්න." සබ්‍රක්‍මචාරින් වහන්සේලා මට කතා කරනවා මන්තානි පොත්ත පුන්න. ඒ කියන්නේ මන්තානි කියන බැමිණියගේ පුතා නිසා මන්තානි පොත්ත පුන්න කියලා මට ආමන්ත්‍රණය කරනවා. සරියුත් හාමුදුරු කියනවා බුද්ධ ශාසනයේ ධර්ම කතික භික්ෂූන් අතරින් අග්‍ර වූ මෙවන් ධර්ම ඥානයකින් යුක්ත වූ ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා ඇසුරු කරන්නට ලැබීම ඔබ වහන්සේලාගේ සෙවණෙහි ඉන්නට ලැබීම අපිට මහත් වූ භාග්‍යයක් මහත් වූ අස්වැසීමක්. ඊළඟට පුන්න මහරහතන් වහන්සේ අහනවා "ඇවැත්නි ඔබ වහන්සේගේ නම මොකද්ද? ඔබ වහන්සේට සබ්‍රක්‍මචාරින් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ මොන වගේ නමකින්ද?" සරියුත් හාමුදුරු කියනවා "ඇවැත්නි මගේ නම උපතිස්ස. හැබැයි සබ්‍රක්‍මචාරින් වහන්සේලා මට කියන්නේ සාරිපුත්ත කියලා." මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියනවා තථාගත බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ මහා ප්‍රඥාවෙන් යුක්ත තථාගතයන් වහන්සේට පමණක් දෙවැනි වූ දම්සක් පැවතීමේ මහා විස්මිත හැකියාව ඇති ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේත් එක්කයි මෙච්චර වෙලා කතා කරේ කියලා දන්නවනම් මම මේ ටිකවත් කියන්නේ නැහැ කිව්වා. මොකද සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට විතරයි. මොකද පින්වතුනි බුදුහාමුදුරුවෝ ලේසියකට තමන් වහන්සේ පවත්වාගෙන යන ධර්මදේශනාවක් කිසිම භික්ෂුන් වහන්සේ නමකට ඊටු ටික කියාගෙන දේශනා කරන්න කියලා බාර දෙන්නේ නැහැ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් බුදුහාමුදුරුවන්ට අපහසුතාවයක් ශරීරයට දැනුනොත් බුදුහාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත ඔබ ඊටු ටික දේශනා කරන්න. එතකොට බුදුහාමුදුරන්ට පමණක් දෙවැනි වූ දම්සක් පැවතීමේ හැකියාව ධර්ම චක්‍රය පැවැත්වීමේ හැකියාව තියෙන සරියුත් හාමුදුරන්ට. ඉතින් පුන්න හාමුදුරුවෝ ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සාරිපුත්තයන් වහන්සේ කියලා මම දන්නවනම් අපිට මට ඔබ වහන්සේට මේ උපමාවවත් කියන්න මතක් වෙන එකක් නැහැ කියලා කියනවා. බාන් රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ සතුට ප්‍රකාශ කරන විදිහ. එතකොට පින්වතුනි ඊටාම වටිනා ධර්ම කාරණා 7ක් මේ සූත්‍රය තුල අඩංගු වෙනවා. ඒ නිසා තමන් කල්පනා කරන්නට ඕනි කොහොමද මේ ධර්ම කාරණාවන් තමන් අනුගමනය කරන්නේ කියන එක. ඒ නිසා පින්වතුනි සීල විසුද්ධියෙන් එක දිගටම ගියා කියලා ඒ පුද්ගලයාට අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න බෑ. චිත්ත විසුද්ධියෙන්වත්, ditthi විසුද්ධියෙන්වත්, කාංකා විතරණ විසුද්ධියෙන්වත්, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන්වත් ඒ එක විසුද්ධියක් පමණක් අරගෙන ඉදිරියට පවත්වා ගන්න ගියොත් ඒ පුද්ගලයාට ඉන් ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කොසල් රජතුමා ක්‍රමක්‍රමයෙන් රතෙන් රතේට මාරු වෙමින් සාකේත නුවරට ගියා වගේ නිවන් අවබෝධ කරලා අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න අවශ්‍ය කෙනා සීල විසුද්ධි පඨන් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් මේ සප්ත විසුද්ධීන් තමන්ගේ සිත තුළ ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරමින් අනුපාදා පරිනිර්වාණයට පත් වෙනවා. ඒ නිසා මේ පින්වතුන් තමන්ගේ සිත තුළ මේ සීල ආදී විසුද්ධි ආදී මේ සප්ත විසුද්ධීන් ඇති කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනි. අවසන අනුපාදා පරිනිර්වාණයට පත් වෙන්නටත් තමන්ට මේ පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා. හොඳයි පින්වතුනි
සිල් පවාරණය කිරීමයි දැන් තිබෙන්නේ. හැමදිනාම සිල් පවාරණය කර ගැනීම සඳහා තෙවරක් নমස්කාරය කියන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි පින්වතුනි දැන් තිබෙන්නේ පුණ්‍යානුමෝදනාවන් සිත කිරීමයි ඒ අනුව අද දවස පුරාවටම මේ පින්වතුන් වටිනා කුසල ශක්තියෙන් සම්පාදනය කරගන්නට යෙදුනා දැන් කල්පනා කරගන්නට මේ රැස් කරගන්නට යෙදුනා වූ සකල විද පුණ්‍ය ශක්තියින් පළමු කොට පින් කැමැති සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දැහැමි රැකවරණය ආරක්ෂාව අද දවසේදී ගිලන්පස පූජාව සිදු කරන නිර්මලා කුලතුංග මෑණියන් සහ දරුවන් වන රුචිර, තුසිත, මයුර, යමුනා, තුෂාන්ති, රුවිනි, රවින්දු, දුමිදු යන දරු මුණුබුරු මිනිබිරියන්ටත් ඒ වගේම යොහාන් විජේනායක මහත්මයා ඒ වැල්ලවත් තරුණ බෞද්ධ සමිතියේ ගරු සභාපති ඒ මහත්මයා ප්‍රධාන සියලුම සමාජිකාවන් හැමදෙනාටමත් මේ පින්වත් හැමදෙනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණය ආරක්ෂාව නොඅඩුව සැලසේවා දෙවියෝත් පතන බෝධියකින් උතුම් වූ නිවන් සුව සාධනය කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන් නමින් ජන්මාන්තරගත වන්නට යෙදුනා වූ සියලුම ඥාතීන්ටත් මේ පින්වතුන් හැමදෙනාගේම නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත්
මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම පරලොවින් සුවපත් වේවා. අවසන උතුම් වූ නිවන් සුව සාධනය කරගනිත්වා කියලා සාධු කියලා පින් දෙන්නට මේ සර්වාකාරයෙන් ජනිත සකල විද පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් අද දවසේ දායකත්වයෙන් දන් නිර්මලා කුලතුංග මෑණියන් ප්‍රධාන දරුවන් දරුමුණුබුරන් සියලු දෙනාටමත් යොහාන් විජයනායක මහත්මයා ඇතුළු තරුණ බෞද්ධ සමිතියේ සමාජික සමාජිකාවන් සෑම සියලු දෙනාටමත් ඒ වගේම බෞද්ධ මහා සම්මේලනයේ කටයුතු කරන පින්වත් හැම දිනාටමත් සිල් සමාදන් වෙලා මේ ස්ථානයේ උදේවරුේ ඉඳලම මේ වෙනකම්ම කටයුතු සිද්ධ කරපු සහ සම්බන්ධ වුණු අතයුතු දුන්නු උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. කරන කියන යහපත් කටයුතු සත් බලාපොරොත්තු න්‍යාකාරීම සමෘද්ධිමත් භාවයට පත්වේවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කිසියම් අකාලයකවත් නරක ආදී සතර අපායක උප්පත්තිය සිද්ධ නොවේවා. උපනුපන් භවයන් තුල සුගති සම්පත් සැලසේවා. අනුවන අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා. කල්යාණ ගුණ සත්පුරුෂයන්ගේ මැසුරු සම්පත්තිය ලැබේවා. අවසන ජාත්‍යාදී දුක්ඛයන්ගෙන් අත මිදී ලබන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ උත්තමෝ නිර්වාණාභෝධය සාක්ෂාත් කරගන්නට මේ සියලුම කුසල ශක්තියින් ඔබ අප හැම දිනාටම හේතු ආසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඔහොම වැඳගන්න හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.